එකයි බතයි 12 වෙනි වීඩියෝ එක. එන්නකො මේ රසම රස වට්ටක්ක තෙම්පරාදුව හදන්න. තෙල් ටිකක් පෑන් එකට දාලා තෙල් ටික රත් වුණාම ඒකට අබ, සූදුරු, උළුහාල්, කුරුඳු පොතු එකතු කරලා තප්පර කීපයක් බැද ගන්නවා. ඊට පස්සේ එකතු කරනවා කරපිංචා, රම්පේ, චූටියට කපපු සුදුලූණු, අවු මිරිස්. ඔය ටික එකතු කරලා හොඳට ටික වෙලාවක් තෙම්පරාදු කරනවා. ඊටත් පස්සේ කපාගත්ත ලූණු ටික එකතු කරන්නේ. ලූණු ටික එකතු කරලා විනාඩියක් විතර තෙම්පරාදු කරගෙන ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු එකතු කරලා හොඳට තෙම්පරාදුවේ තව විනාඩියක් විතර කලවම් කරනවා. ලූණු ටික මැලවෙන්න කලින් ඒකට කූනිස්සෝ එකතු කරනවා. කූනිස්සෝ ටික එකතු කරලා විනාඩියක් විතර කලවම් කරලා පොඩියට කපාගත්ත වට්ටක්ක කෑලි ටික එකතු කරලා කලවම් කරලා පියනෙන් වහලා සාමාන්‍ය ගින්දරේ විනාඩි 10ක් විතර උයා ගන්නවා. තෙම්පරාදුවේ රසය වට්ටක්ක වලට උරා ගන්න ගමන් හුමාලෙන්මයි මේ වට්ටක්ක ටික තැම්බෙන්නේ. වට්ටක්ක ටික තැම්බුණාට පස්සේ කෑලි මිරිස් කුඩු වලින් ටිකක් දාලා විනාඩියක් විතර කලවම් කරලා ලිප වහනවා. හරිම රසයි මේක. ඔයාලත් හදලා බලන්න. වට්ටක්ක හැමදාම එකම විදියට හදන්නේ නැතුව වෙනස් විදියකට හදන්න හිතුන හින්දායි මං හිතලා මේ ක්‍රමයට හැදුවේ. ඒ හිතලා හදපු එක රසට ආපු එක ගැන මට ගොඩාක් සතුටුයි. ඔයාලත් ඔන්න හදන්න ඕනේ. රසයි. ගොඩක් ස්තුතියි අහන් හිටියටයි බලන් හිටියටයි.